මේ දෙවන්ත නිර්මාණය පිටිපස්සේ හිටපු අප්‍රකට විස්මකර්මයා බරණගල් වඩුවාගේ කතාවයි මේ. කළු ගලකට මෙච්චර සියුම්ම දැස් දුන්නු ඒ අද්විතීය මිනිසාගේ දස්කම් නම් ඇත්තටම අදහගන්නත් බැරි තරම් විශ්මිපයි. ඉතිහාස පොත්වල ධාතුසේන රජුගේ නම තිබුණට මේ අඩි 40 දෙවන්ත බුදු පිළිමේ හදුවේ බරණ කියන දක්ෂ ගල් වඩුවා. මයිකල් ඇන්ජලෝ වගේම ඊටත් සියවස් ගහනකට කලින් අපි බරණත් මේ කළුගලෙන් පෙන්නුවේ ලෝකෙම මවිත කරන කලාත්මක හැකියාවක්. මේ දෙන්නටම පුදුම දැක්මක් තිබුණා. අර රළු කළුගල ඇතුලේ හැංගිලා තිබුණු බුදුරුව බරණ කලින්ම දකින්න ඇති. හිතලා බලන්න පාන්දරම කන්ද නැගලා ඒ බිහිරි කරවන මිටි පහරවල් මැද්දේ බරණට කොයිතරම්නම් ඒකාග්‍රතාවයක් තියෙන්නේ නැත්ද? ඒ රළු කළුගල සුළඟට ලෙලදෙන මෘදු සිවුරක් වගේ පේන තරමටම වෙනස් කළේ මේ බරණගේ රන් දෑතයි. අවකන් දේශයෙන් ආපු ගුරුවරයෙක් උපදෙස් දුන්නා කියන කතාවක් තිබුණත් මේ විස්කම් නිර්මාණයේ සැබෑ අයිතිකාරයා බරණම තමයි. ඔය අතරේ තියෙනවා ගුරුවරයයි ගෝලියයි අතරේ තිබුණු අපූර්ව ගල්කැටයම් තරඟයක් ගැන කියවන ජනප්‍රවාදයක්ුත්. ඒ අභියෝගයෙන් දිනන්නේ බරණ. ගුරුවරයාගේ වැඩේ අඩාල වෙද්දී බරණ තමන්ගේ පිළිමයට ජීවය දීලා ඉවරයි. මේ දෙපතුල දිහා බැලුවම තේරෙනවා බරණ කියන්නේ නිකම්ම කලාකරුවෙක් නෙවෙයි, පුදුම ගණිතමය මොළයක් තිබුණු කෙනෙක් කියලා. හිතාගන්න පුළුවන්ද? නාසයෙන් වැටෙන වතුර බිඳුවක් හරියටම දෙපා අතරට වැටෙන්නේ. ඒක තමයි බරණ ගියේ අද්විතීය නිර්වදිතාවය. කිසිම නවීන උපකරණයක් නැතුව රළු කළුගලින් මෙච්චර සෞම්‍ය මුහුණුවරක් මතු කරතු එක නම් ඇත්තටම විස්මිතයි නේද? මේක දැකලා කතා කරගන්න බැරුව ගියපු ධාතුසේන රජතුමා බරණට ගමක්ම තෑගි කළා. ඒක තමයි අදට තියෙන ගල්වඩුවා ගම. අවුකනට අමතරව ඊට කිට්ටුවෙන් තියෙන මේ නාගබහිරව දේවාලයත් බරණගේම දෑතින් හැඩවුණු තවත් එක් අපූර්ව නිර්මාණයක්. මේ ඔක්කොම දැක්කම හිතෙනවා ඉතිහාසය රජවරුන්ව මතක තියාගද්දී මේ මහා කලා නිර්මාණ කරපු බරණව අමතක කරන්නේ ඇයි? ආයිබෝවන්, අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඉතිහාසයේ සැඟවුණු හරිම අපූර්ව ඒ වගේම අභිමානවත් කතාන්දරයක් ගැනයි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ශෛලමය නිර්මාණයක් පසුපස හිටපු අති විශිෂ්ට බුද්ධියක් සහ හැකියාවක් තිබුණු ඒත් ඉතිහාසයේ එතරම්ම ඇගයුවට ලක් නොවුණු කලාකරුවෙක් ඉන්නවා. රළු කළු ගලකට ජීවය දුන් ඒ අපූර්ව විස්මකර්මයා. ඒ කියන්නේ බරණ ගැනයි අපි අද කතා කරන්නේ. මෙහෙම හිතන්නකෝ, ලෝක ප්‍රකට මූර්ති ශිල්පී මයිකල් ආන්ජලෝ දවසක් කිව්වා සෑම ගල් කුට්ටියක් තුලම පිළිමයක් සැඟවී ඇති අතර ඒ සොයා ගැනීම මූර්ති ශිල්පියාගේ කාර්යයයි කියලා. මයිකල් ආන්ජලෝ කිරිගරුඩ කුට්ටියක් ඇතුලෙන් ඩේවිඩ්ගේ ප්‍රතිමාව මතු කරගත්තා වගේම ඊට සෑහෙන කාලයකට කලින් අපේ රටේ හිටපු අතිදක්ෂ ගල්වඩුවෙකුත් අතිශය රළු ග්‍රැනයිට් කළුගල් පර්වතයක් ඇතුලේ හැංගිලා තිබුණු මහා කරුණාව ඇහෙන බුදුරුවක් ලෝකයට මතු කරලා පෙන්නනවා. මොමද අතීතයේ හිටපු ගල්වඩුවෙක් මෙතරම් නිර්වද්‍ය, මෙතරම් පරිපූර්ණ කලාකෘතියක් කළුගලින් නිර්මාණය කළේ. මේ ප්‍රතිමාවේ තියෙන අරුම පුදුම සමමිතිය කොච්චරද කියනවනම් නාසය අගින් වැටෙන එකම එක වැහි බින්දුවකින් පවා ඒ පරිපූර්ණත්වය අපිට ඔප්පු කරලා පෙන්වනවා. ඉතින් ඒ තාක්ෂණික විස්කම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරියට හොයා බලමු. මේ දවන්ත බුදුරුව සහ ඒ ආසන්නයම පෙනෙන මහා කලාව අතර තියෙන්නේ වෙන් කරන්න බැරි තරම් දැඩි ඓතිහාසික බැඳීමක්. ක්‍රිස්තු වර්ෂ 455 ඉඳන් 473 දක්වා රජකම් කරපු ධාතුසේන රජතුමා තමන්ගේ මහා වාරි කර්මාන්තය වුණු කලාවැව නිමවලා ඒකට ආශිර්වාදයක් විදිහටයි වැව පේන මානේ මේ බුදු පිළිමේ නෙලන්න තීරණය කළේ. අනුරාධපුර යුගයේ බිඳ වැටීමත් එක්කම සියවස් ගණනාවක් මහා ඝන වනාන්තරයෙන් වැහිලා තිබුණු මේ විස්මිත නිර්මාණය 1920 ගණන් වලදී මිනින්දෝරු කටයුතු කරමින් හිටපු රිචඩ් ලෙස්ලි බ්‍රෝහිය මහතා තමයි ආයමත් ලෝකයට අනාවරණය කළේ. පළවෙනි කොටස ධාතුසේන රජුගේ දැක්ම සහ බරණගල් වඩුවගේ පැමිණීම. මේ දැවන්ත කාර්ය සඳහා රජතුමා තෝරාගත්තේ මුළු රාජධානියම හිටපු දක්ෂතම ගල්වඩුවා. ඒ තමයි බරණ. එහෙමත් නැත්නම් බරණ ශිල්පියා. අවකන කියන නම හැදුණු විදිහ ගැනත් හරි අපූර්ව මත කීපයක්ම තියෙනවා. බරණට මඟ පෙන්වීම සඳහා ಭಾರತයේ අවකෑන් දේශයෙන් එනම් අද බාමියන් නිම්න ආශ්‍රිත ප්‍රදේශයෙන් විශේෂඥ ශිල්පියෙක් ගෙන්වපු නිසා මේකට අවකන කිව්වා කියලාත් මතයක් තියෙනවා. ඒ වගේම පිළිමිය නැගෙනහිරට මුහුණලා තියෙන නිසා උදෑසන හිරු කිරණය එහෙමත් නැත්නම් අවුව පතිත වෙනවා. ඉතින් අවුව සහ කන එකතු වෙලා මේ නම හැදුනා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.
හැබැයි බරණගල් වඩුවාගේ දක්ෂතාව අවකන ප්‍රතිමාවට විතරක් සීමා වෙලා තිබුණේ නැහැ. අවකන විහාර භූමියේම දකුණු පසින් පිහිටි කළුගලින් නෙලපු නාගබහිරව දේවාලයත් ඔහුගේම අතිවිශිෂ්ට නිර්මාණයක් විදිහටයි සැලකෙන්නේ. මේ අද්විතීය දස්කම් වෙනුවෙන් දාදුසේන රජතුමා විසින් බරණ ශිල්පියාට ගල්වඩුවාගම නමින් සම්පූර්ණ නින්දගමටම ප්‍රදානය කළා කියලා අපේ ඉතිහාසයේ පැහැදිලිවම සඳහන් වෙලවා. දෙවැනි කොටස ඉතිහාසයේ මහා තරඟය එමත් නැත්නම් ගුරු ගෝල අභියෝගය. ජනප්‍රවාදවල එන විදිහට බරණසා ඔහුගේ ගුරුවරයා අතර බුදු පිළිම නෙලීමේ දැවන්ත තරඟයක් ඇති වුණා. ගුරුවරයා රැස් වෙහෙර එහෙමත් නැත්නම් සැස්සෙරෝ පිළිමේ නෙලන්න පටන් ගන්නකොටම ගෝලයා වුණු බරණ අවකන පිළිමිය නෙලන්න පටන් ගත්තා. මේ තරගේ නීතිය උනේ මුලින්ම ප්‍රතිමාව නෙලා අවසන් කරන කෙනා සීනුවක් නාද කරලා හරි හූහඩක් නගලා හරි අනිත් කෙනාට ඒ බව දැනුම් දෙන්න ඕන කියන එකයි. ඉතින් දන්නවද මේ තරගෙන් දිනුවේ කවුද කියලා? ජයගත්තේ ගෝලයා. ඒ කියන්නේ බරණ ගල් වඩුවා. ඔහු මුලින්ම අවකන ප්‍රතිමාව නිම කරලා ජයග්‍රාහී හූහඬ නිකුත් කළා. ඒ හඬ ඇහුණු ගමන් ගුරුවරයා දැඩි කනගාටුවටපත් වෙලා Taman නිලමින් හිටපු රැස්වෙහෙර ප්‍රතිමාවේ වැඩ එතනින් මතහැරලා දැම්මුවා. අදටත් රැස්වෙහෙර ප්‍රතිමාව අසම්පූර්ණ තත්වෙන් තියෙන මේ නිසා බවයි ජනකතාවල කියවෙන්නේ. තුන්වෙනි කොටස ගලේම වූ හාස්කම් එහෙමත් නැත්නම් නාසයෙන් වැටෙන දිය බිඳුවේ තාක්ෂණික විස්කම. ඓතිහාසික කතා පොඩ්ඩකට පසකින් තිබ්බොත් අඩි 43ක් ඒ කියන්නේ මීටර් 11.84ක් පමණ උස මේ ප්‍රතිමාව සඳහා භාවිත කරලා තියෙන අතීතයේ පැවති අතිශය නිර්වද්‍ය නවතාල මිනුම් ක්‍රමයයි. ඒ අනුව මුහුණේ ප්‍රමාණය එක් තාලයක් ඒ කියන්නේ අඟල් 12ක් විදියට අරගෙන පිළිමේ මුළු උස තාල 9ක් එනම් අඟල් 1.8ක් වෙන විදියට පුදුමාකාර ගණිතමය සමානුපාතික බවකින් යුතුවයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මෙහි තියෙන වැදගත්ම දේ තමයි මම මුලින්ම කිව්වා ඒ ජලබිඳුවේ පරීක්ෂණය. හරියටම වර්ෂා දිනයකදී පිළිමේ නාසයකින් පහළට වැටෙන ජලබිඳුවක් පිළිමේ ඇඟේ කොතැනකවත් නොගෑවි කෙලින්ම වැටෙන්නේ පద్මාසනයේ මත තියෙන පතුල් දෙක අතර මැද ලක්ෂයටයි. ඒ වගේම සිවුල ඇතුළතින් බැඳලා තියෙන බඳපටිය පවා පිටටට පෙනෙන විදියට ඉතාමත් සජීවීව සියුම්ම මේ කළුගල කැටයම් කරලා තියෙනවා. මේ දර්ශනයෙන් අපිට ඉතා පැහැදිලිව පේනවා ඒ සුන්දර පద్මාසනය සහ සමබරව පිහිටලා තියෙන දෙපා. අර කලින් කිව්ව ජලබිඳුව හරියටම පතිත වෙන්නේ මේ පතුල් දෙක අතර තියෙන රේඛාවටයි. අතීත ශිල්පීන්ට ලම්බකතාවය ගැන තිබුණේ පුදුමාකාර තාක්ෂණික දැනුම ඔප්පු කරන්න මීට වඩා හොඳ සාක්ෂියක් තවත් තියෙනවද? මහා පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ සමභංග ඉරියව්වෙන්. ඒ කියන්නේ ශරීරයේ බර දෙපාවලට සමව බෙදලා යන විදිහට ශරීරයේ කෙලින් තබාගෙන ඉන්න ඉරියව්වටයි. මේ නිසා පිළිමයට මහා ගැඹීර බවකුත් ඒ වගේම අපූර්ව සංසුන් බවකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ චීවරයේ රැලි සකස් වෙලා තියෙන විදිහ දිහා බලන්නකෝ. එකම කළුගලකින් මෙතරම් සජීවී බවක් හරියටම රෙදි කඩක ස්වභාවයක් මතු කරගන්න එක ලේසි පහසු කාර්යයක් නං නෙමෙයි. ඒ වගේම බුදුන් වහන්සේගේ හිස මත තියෙන සිරස්පත උත්තරීතර බුද්ධිය ඊටමත් අපූර්වගේ සංකේතවත් කරලා තියෙනවා. හතරවැනි කොටස මැණික්නෙත් සහ ධාතුසේන රජුගේ සැඟවුණු නිධානය. මේ සාමහාවාරි කර්මාන්ත රටට දායාද කරපු ධාතුසේන රජුගේ අවසන් කාලේ නම් ඒතරම් සුන්දර වුණේ නැහැ. ජනප්‍රවාදයේ එන විදිහට අතීතයේ මේ බුදු පිළිමේ නේත්‍රාවලට වටිනා නිල් මැණික් ඔබවලා තිබුණා. ඉතින් උදාසන හිරු රැස්සේ මැණික්වල වැදිලා පරාවර්තනය වෙන ආලෝකය කලාවැවේ දියමත පතිත වෙන ස්ථානයේ රජතුමා තමන්ගේ මහා නිධානය සංගවලා තියෙනවා කියලා කතාවක් පැතිරිලා ගියා. අන්නේ ධනය ගැන ඇති වුණු කෑදරකම නිසාම තමයි කාශ්‍යප කුමාරු තමන්ගේ පියාගන් බලය පැහැරගත්තේ. තමන්ට නිධානය පෙන්වල්ලා කියලා කාශ්‍යප දිගින් දිගටම කළ බලකිරීම හමුවේ ධාතුසේන රජතුමා තමන් මහත් වෙහෙසක් දරලා නිර්මාණය කළ කලාවැව අද්දරට ගියා. ඒ ගිහින් වැවේ නිල් දියධාර දිහාට අතදිගු කරපු රජතුමා ඊටමත් හැඟීම්බරව මෙහෙම ප්‍රකාශ කළා මා විසින් මෙතෙක් කල රැස් කළ සැබෑ නිධානය මෙයයි. දැන් මෙය අයිති ඔබට. ඒත් බලතණ්හාවෙන් සහ කෑදරකමින් සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා හිටපු කාශ්‍යපට ඒ වචනවල හැංගිලා තිබුණු ගැඹුරු දාර්ශනික අර්ථය තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ජලය කියන්නේ ජීවය බවත්, ඒ රන් කහවණු වලට වඩා වටිනා බවත් අවබෝධ කරගන්න බැරි වුණු කෝපයටපත් කාශ්‍යප කුමරු එතනදීම කලාවැවේ බැම්මට හේතු කරලා තමන්ගේ පියාණන්ව මැටි ගහලා ඝාතනය කළා. ඒක අපේ ඉතිහාසයේ ලියවුණු ඉතාමත් ඛේදනීය සිදුවීමක්. ඉතින් මේ කතාව අවසානයේදී අපිට හිතන්න එකම එක දෙයයි ඉතිරි වෙන්නේ. අද වෙද්දි කාශ්‍යපගේ තාවකාලික බලය සහ රන් කහවණු කොහේ තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ.
හැබැයි ධාතුසේන රජුගේ දූරදර්ශී බැවින් නිර්මාණය වුණු ඒ ජීවියේ දෙන කලාවැවත් බරණගල් වඩුවා කළුගලෙන් නෙළු ඒ සදාකාලික අවකන බුදුරුවත් අදටත් අභිමාණයෙන් යුතුව එලෙසම පවතිනවා. එහෙනම් తాවකාලික බලයද එහෙමත් නැතිනම් ජාතිකට ඉතිරි කරලා යන සදාකාලික උරුමයද වඩාත් වැදගත් වෙන්නේ. අන්න ඒ සදාතනික ප්‍රශ්නය ඔබට ඉතිරි කරමින් අදට මේ කතාන්දරය අපි මෙතනින් නිමා කරනවා. මිතුරනි මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක දැම්ම subscribe කරන්න. වීඩියෝට like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න ගන්න.